අද වීඩියෝ එකෙන් 2023 O level pass paper එකේ ත්‍රිකෝණමිතිය ගාන තමයි සාකච්ඡා කරන්න තියෙන්නේ. ගාන කියලා තියෙන විදිහට මේකේ තියෙනවා පිට්ටනියක B ලක්ෂයේ සිටින බිමල්ට, ඒ කියන්නේ මෙතන B ලක්ෂයේ සිටින බිමල්ට උතුරින් A ලක්ෂයේ අමල් සිටි. උතුරින් A ලක්ෂයේ අමල් සිටි පිට්ටනිය තුළ S ප්‍රතිමාවක් පිහිටා ඇත. මේ S කියන තැන තියෙන ප්‍රතිමාවක් පිහිටා ඇත කියලා. A සිට S හි දිගංශය, ඒ කියන්නේ මෙන්න මේ A වල ඉඳන් S වලට දිගංශය මනින්නේ උතුරේ ඉඳන් දක්ෂිණාවර්තව දිගංශය අංශක 144යි. ඒක අපිට මෙන්න මේ විදිහට අංශක 144යි කියලා මාක් කරගන්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා තවද රූපේ ABS සමානයි අංශක 54යි. කියන්නේ ABS කියන මෙන්න මේ කෝණය අංශක 54යි. මේක අංශක 54යි. අපිට මෙන්න මෙතන දිගංශය අංශක 144යි කියලා දීලා තියෙනවා නම් අපිට මෙන්න මේ කෝණය අගයත් ලියා ගන්න පුළුවන් 180න් 144ක් අඩු කරලා අංශක 36යි කියලා. සරල රේඛාවක් දිගේ කෝණවල එකතුව අංශක 180යිනේ. එතකොට මෙතන 180න් 144ක් අඩු කරාම ඉතුරු ගාන තමයි මෙන්න මේ කෝණයේ අගය. මේ කෝණය එතකොට අංශක 36යි, මෙතන 54යි. ඊට පස්සේ අපිට කියලා තියෙනවා අමල් සහ ප්‍රතිමාව අතර දුර මීටර් 80.9යි. ඒ කියන්නේ අමල් කියන්නේ A, ප්‍රතිමාව කියන්නේ S. AS පාදයේ දිග තමයි අපිට මේ 80.9යි කියලා දීලා තියෙන්නේ. අපි ඒකත් මෙන්න මේ විදිහට මාක් කරගන්නවා. ඊට පස්සේ අපිට පළවෙනි එක තියෙන රූපය ඔබේ උත්තර පත්‍රයේ පිටපත් කරගෙන දී ඇති තොරතුරු එහි ඇතුළත් කරන්න. දෙවැනි ප්‍රශ්නය අමල් සහ බිමල් අතර දුර සෙවීම සඳහා ABS ත්‍රිකෝණයට ත්‍රිකෝණමිතික අනුපාත යොදාගත හැකි වීමට හේතු දක්වන්න. ත්‍රිකෝණයකට ත්‍රිකෝණමිතික අනුපාත දාන්න නම් අනිවාර්යෙන් මේ ත්‍රිකෝණය ඍජුකෝණී ත්‍රිකෝණයක් වෙන්න ඕන. එතකොට අපිට මේ ABS ත්‍රිකෝණය ඍජුකෝණී ත්‍රිකෝණයක් කියලා දීලා නැහැනේ. එතකොට අපි බලන්න ඕන මෙන්න මේ ABS ත්‍රිකෝණය ඍජුකෝණී ත්‍රිකෝණයක්ද කියලා. අපි දැන් මේ කෝණය දන්නවා අංශක 36යි, මේ කෝණය දන්නවා අංශක 54යි. හැබැයි අපි දන්නේ නැහැ මේ කෝණය අගය කීයද කියලා. අපි මේ කෝණය අගය හොයලා බලන්න ඕන. ඒ අගය අංශක 90යි නම් අපිට කියන්න පුළුවන් ABS කියන්නේ ඍජු කෝණික ත්‍රිකෝණයක් කියලා. අපි ඒ අගය හොයන්නේ අංශක 54 ධන අංශක 36 ධන ASB කෝණය. ඒ කියන්නේ මෙන්න මෙතන කෝණය සමානයි අංශක 180ට. මොකද ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල එකතුව අංශක 180යි. ඒකින්ද අපිට ලියන්න පුළුවන් අංශක 54 ධන අංශක 36 ධන ASB කෝණය සමානයි අංශක 180යි කියලා. 54යි 36 එකතු කරාම අංශක 90යි. අංශක 90 ධන ASB කෝණය සමානයි අංශක 180යි. අපිට දැන් ASB කෝණය හොයන්න නම් අපි අංශක 90 අනිත් පැත්තට අරන් ගිහිල්ලා 180ෙන් මෙන්න මෙහෙම අඩු කරනවා. එතකොට ASB කෝණය සමානයි 180 ඍණ 90. 180ෙන් 90ක් ගියහම අංශක 90යි. ASB කෝණය එතකොට අපිට එනවා අංශක 90යි කියලා. ඒ කියන්නේ මෙන්න මෙතන අංශක 90ක් වෙනවා. ඒ කියන්නේ මෙන්න මේ ASB ත්‍රිකෝණය ඍජු කෝණික ත්‍රිකෝණයක්. මේක ඍජු කෝණික ත්‍රිකෝණයක් නම් අපිට පුළුවන් මේකට ත්‍රිකෝණමිතික අනුපාත දාන්න. එතකොට පළවෙනි ප්‍රශ්නෙට උත්තරය තමයි ඔන්න ඕක. අපි ඒක මෙන්න මෙහෙම ලියනවා. ASB කෝණය අංශක 90ක් වේ. එම නිසා ත්‍රිකෝණමිතික අනුපාත යෙදිය හැක කියලා. ඊට පස්සේ අපිට තියෙන තුන්වෙනි ගානේ තියෙනවා ත්‍රිකෝණමිතික අනුපාත යොදා ගනිමින් අමල් සහ බිමල් අතර දුර මීටර් 100ක් බව පෙන්වන්න. අමල් කියන්නේ A, බිමල් කියන්නේ B. ඒ කියන්නේ මෙන්න මේ පාදයේ දිග මීටර් 100යි කියලා පෙන්වන්නලු. දැන් අපි දන්නවා මේ ත්‍රිකෝණය ඍජුකෝණී ත්‍රිකෝණයක් කියලා. එහෙනම් අපිට මේකට ත්‍රිකෝණමිතික අනුපාත දාන්න පුළුවන්. AB කියන්නේ මොකද්ද මේ ත්‍රිකෝණයේ? AB කියන්නේ කර්ණය.
AB කියන්නේ කර්ණපාදය. එහෙනම් අපිට මේකට දාන්න පුළුවන් ත්‍රිකෝණමිතික අනුපාතය මොකක්ද? අපි මේකේ කර්ණයක් දන්නවා. කර්ණය තමයි හොයන්න ඕන. මේකේ අපි මෙන්න මේ පාදයේ දිග දන්නවා. එතකොට අපිට මේ ත්‍රිකෝණයට අපි දානවා sin. sin දාවොත් මෙතන මෙන්න මේ කෝණයට sin අංශක 54 සමානයි. සම්මුඛ පාදය අපි දන්නවනේ 80.9යි. සම්මුඛ පාදය බෙදීම කර්ණය. කර්ණය කියන්නේ AB. AB කියන්නේ අපි හොයන්න ඕන එක. අපි ඒක ලියලා බලමු. sin අංශක 54 සමානයි 80.9 බෙදීම AB. අපිට දැන් මේකේ sin අංශක 54ක් දන්නවා. මේ සම්මුඛ පාදයක් දන්නවා. එතකොට අපිට කර්ණය හොයන්න ලේසි. හරි. දැන් sin අංශක 54 අගේ අපි sin වගුවෙන් බලන්න ඕනේ. ඒක sin වගුවෙන් බලලා මෙතනින් දාන්න. sin වගුවෙන් බැලුවාම අපිට එනවා 0.8.0.9 කියලා. sin අංශක 54 අගේ අපිට එනවා 0.8.0.9 සමානයි 80.9 බෙදීම AB. ඊට පස්සේ අපි මෙන්න මේ AB මේ පැත්තට ගෙනල්ලා මේ 0.8.0.9 ගේනවා මෙන්න මේ පැත්තට. එතකොට මෙන්න මේ වගේ තමයි අපිට එන්නේ AB සමානයි 80.9 බෙදීම 0.8.0.9 කියලා. දැන් අපි මේක සුළු කරලා උත්තරේ ගන්න ඕනේ. ඒක සුළු කරාම අපිට උත්තරේ එනවා මීටර් 100යි කියලා. එතකොට තුන්වෙනි ප්‍රශ්නෙට අපි උත්තරේ ඔන්න ලියලා තින්නේ. උත්තරේ අපිට ඇවිත් තිනවා අමල් සහ බිමල් අතර දුර මීටර් 100යි කියලා. අපිට ඒක මෙහෙම ලියන්න පුළුවන් අමල් සහ බිමල් අතර දුර මීටර් 100ක් වේ කියලා. එතකොට අපි තුන්වෙනි ප්‍රශ්නෙත් ඔන්න හරි. අපිට ඊළඟට තියෙන්නේ හතරවෙනි ප්‍රශ්නය. හතරවෙනි ප්‍රශ්නයේ තියෙන්නේ බිමල්ට මීටර් 30ක් බටහිරින් පිහිටි F ලක්ෂය. ඒ කියන්නේ බිමල් කියන්නේ B නේ. බටහිර කියන්නේ මෙන්න මේ පැත්ත. බටහිර කියන්නේ මෙහෙ. මෙහෙට මෙන්න මේ පැත්තට මීටර් 30ක් බටහිරින් පිහිටලා තියෙන F ලක්ෂය. බිමල් ඉන්න තැන ඉඳගෙන මීටර් 30ක් බටහිරින් තමයි F ලක්ෂය පිහිටලා තියෙන්නේ. අපිට මේ ඒක රූප සටහනේ මෙන්න මේ විදියට ලකුණු කරගන්න පුළුවන්. කොටි කණුවක් පිහිටලා තියෙනවලු F ලක්ෂයේ. ඔබ ඇඳි රූපයේ මෙම තොරතුරු ඇතුළත් කර AFB හි විශාලත්වය සොයන්න. AFB නම් මෙන්න මෙතන අපි AF යා කරගන්න ඕන. එතකොට අපිට එතන එනවා ඍජුකෝණී ත්‍රිකෝණයක්. AF අපි මෙහෙම යා කරගන්න ඕනේ. එතකොට අපිට එතන එනවා ඍජුකෝණී ත්‍රිකෝණයක්. අයි මෙතන අපි ගත්තේ බටහිරටනේ. එතකොට මෙතන අංශක 90ක් එනවා. එතකොට අපි හොයන්න ඕන මෙන්න මේ කෝණය AFB කෝණයේ විශාලත්වය. අපිට මේ කෝණය හොයන්න නම් අපිට මොකද්ද කරන්න පුළුවන්? අපි දන්නවා මෙන්න මේ පාදය මීටර් 100යි කියලා. මේකත් දන්නවා මීටර් 30යි කියලා. එතකොට අපි මෙන්න මේ කෝණයට ඉදිරියෙන් තියෙන පාදය දන්නවා. ඒ කියන්නේ සම්මුඛ පාදය දන්නවා. මේක බද්ධ පාදය. බද්ධ පාදය දන්නවා. සම්මුඛ පාදය බද්ධ පාදය දන්නවා නම් අපිට පුළුවන් tan දාන්න. tan AFB කෝණය සමානයි සම්මුඛ පාදය මීටර් 100යි බද්ධ පාදය මීටර් 30යි. මේක සුළු කරාම උත්තරේ එනවා 3.333 කියලා. ඊට පස්සේ අපි මේකේ tan අගේ tan වගුවෙන් බලන්න ඕන. tan වගුවෙන් අපිට උත්තරේ බැලුවාම එනවා AFB කෝණය සමානයි අංශක 73යි කලා 18යි කියලා. ඉතින් ඕන අපි හතරවෙනි ප්‍රශ්නයටත් උත්තරේ හෙව්වා. ඊළඟ වීඩියෝ එකෙන් 2022 O level pass paper එකේ ත්‍රිකෝණමිතිය ගාන අපි සාකච්ඡා කරමු. I don't ever slow up, no I don't take shit. I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up. I don't ever slow up, no I don't take shit. I got no love
for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up and make a statement. I don't ever slow